හදන්න පුළුවන් වෙලා තියෙනවා මේ පාලකයන්ට රට. දවසකට මාර්ග අනතුරු වලින් මිය යනවා 8ක් මතක තබන්න. දවසට මේ පාරේ ගිහිල්ලා මැරෙනවා. වාහන හැප්පිලා මැරෙනවා 8 දිනක්. ආසන වශයෙන් ගත්තොත් 2800ක් අවුරුද්දකට වාහන හැප්පිලා මැරෙනවා. සදාකාලික අවුරුද්දකට ආබාධිත වෙනවා 8500ක් වාහන හැප්පිලා. සදාකාලික සහභාගීත්වයට අවුරුද්දකට 8500. මොකද මේ රට? කුඩුකාරයෝ ලක්ෂයක්, හිරකාරයෝ ලක්ෂයක්. දවසකට 8 දිනක් දූෂණය වෙනවා. 8 දිනක් දවසක වාහන හැප්පිලා මැරෙනවා. 2900ක් අවුරුද්දකට ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. බෙල්ල වල දාගෙන කී දෙනෙක් සිවිදි විහානි කරගන්නවද කී දෙනෙක්? දවසකට සිවිදි විහානි කරගන්නවා 14 දිනක් අපේ රටේ. අපිට බුද්ධ ආගමේ දේශනා කරන බෞද්ධ රැකින රට. අපිට දේශනා කරන මොකද? මිනිස් ආත්මයක් ලබා ගන්න ආත්ම ගණනාවත් ඉස්සේ පෙරම් පුරලා කියනවා. එහෙම ලබා ගන්න මිනිස් ආත්මේ තමන්ගේ අතින් මිය දෙනවා. සිවිදි විහානි කරගන්නවා 14 දිනක් දවසකට. සිවිදි විහානි කරගන්නවා 14 දිනක්. වාහන හැප්පිලා මැරෙනවා 8 දිනක්. ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා 8 දිනක්. පවුල් කැඩෙනවා 200කගේ. කුඩුකාරයෝ ඉන්නවා පවුල් 50ක් කෙනෙක්. හිරකාරයෝ ඉන්නවා පවුල් 50ක් කෙනෙක්. heart attack හැදිලා මැරෙනවා දවසකට 108ක්. මොකටද බලන්න. අද ඒක තමයි අපේ රටේ තියෙන වසංගතය. මේ හොඳට හිටපු තරුණ අවුරුදු 42 අපි කවදාවත් අහලා නැහැ. 42 43 හොඳට හිටපු තරුණියෝ heart attack එක හැදිලා මැරෙනවා. 108 දිනක් මැරෙනවා දවසකට. මේක මැරෙන්න උපන් දේශයක් නෙවෙයි. මේක ජීවත් වෙන්න හදපු රටක්. මේක මැරෙන්න තෝරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. පාර හැපිලා මැරෙනවද? සිවිදි විහානි කරගෙන මැරෙනවද? heart attack එකක් හැදලා මැරෙනවද? ඩෙන්ගු රක්තපාත හැදලා මැරෙනවද? HI නේද? H1V1 හැදලා මැරෙනවද? වකුගඩුව දිය වෙලා මැරෙනවද? කුඩු ගහලා මැරෙනවද? මොකද වෙලා තියෙන්නේ? මේ පාලකයන්ට පුළුවන්කම වෙලා තියෙන්නේ ජනතාවට මැරෙන්න දේශයක් හදන්න පුළුවන්කම විතරයි. අපි තමුන්නාන්සලට සහතික කරනවා මැරෙන්න දේශයක් හදලා තියෙන රට ජනතාවට ජීවත් වෙන්න දේශයක් බවට පත් කරන දේශපාලන සලස්ම වැඩපිළිවෙල උවමනාවක තමයි ජනතාව විශ්වාස කරන මේ මෙතුවරට එන්නේ. අපිට ඕන ජනතාව ජීවත් කරවන්න. ජීවත් කරවන්න ඕනේ නැද්ද මේ රටේ ජනතාව? කල්පනා කරලා බලන්න.